මංගලම් කීමේ මංගල්‍ය. ඇයි අපි මාර්තු 25 වෙනිදා සමරන්නේ? 7 වෙනි සතවර්ෂයේ ජේසුස් වහන්සේගේ මාංශගත වීම ගැන භාවනා කරද්දී කිතුණු සභා මාතාව ජේසුස් වහන්සේ එකපාරට අහසින් කඩන් වැටුණා කියලා හිතුවේ නැහැ. ඔවුන් මිනිස්යාගේ ඒ ජීවිතය අනුගමනය කරලා මාස 9කට පෙර දරුවෙක් ඉපදෙන්නට ඉන්නවා යයි කියලා මාර්තු 25 වෙනිදා ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමීව දැකලා කයිරේ ග්‍රීක භාෂාවේ ප්‍රීතිවන්න සතුටු වෙන්න කියලා ලස්සන වචනයක් කියනවා. මාර්තු මාසේ 25 ඉඳන් දෙසැම්බර් 25 වෙනකන් මාස 9ක් තිබෙනවා. මේ මාස 9 තුල තමයි හැම මිනිස් ජීවිතයක් ආරම්භ වෙලා වර්ධනය වෙන විදියටම ජේසුස් වහන්සේ මරියතුමී තුල ගැබ්ගෙන වර්ධනය වුණා කියන අර සාමාන්‍ය කාලය මතක් කරන්න තමයි මාර්තු 25 තෝරාගන්නේ. ලුක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ කයිරේ කියලා ආචාර කරලා ඒ කියන්නේ ප්‍රීති වෙන්න, උදම්මනන්න, සන්තෝෂ වෙන්න කියන ලස්සන වචනයක් කියලා ගාබ්‍රියෙල් දේවදූතයා ඊළඟට කියන්නේ විපුල ප්‍රසාදලත් උත්තමිය. සිංහලෙන් මෙහෙම තිබ්බට වචන තුනක් ග්‍රීක භාෂාවේ එක වචනයයි තියෙන්නේ. ඒ වචනේ තමයි කේ හරිතොමෙනේ. අපි ඉංග්‍රීසි වලින් charity නැත්නම් ඉතාලි භාෂාවෙන් carità කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මේ කේ හරිතොමෙනේ කියන ග්‍රීක භාෂාවේ වචනේ. ඒ කියන්නේ ප්‍රේමය. කොන්දේසි විරහිත ප්‍රේමය. She was full of grace. She was full of love. මරියතුමී ප්‍රේමයෙන් පරිපූර්ණ වෙලා හිටියා. ඒක තමයි ගාබ්‍රියෙල් දේවදූතයා කියන්නේ. You favored with grace. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය, මේ වරප්‍රසාදය කියන්නේ ප්‍රේමය, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පරිපූර්ණ වූ ළඟක්. අන්න ඒ නිසාම ග්‍රීක භාෂාවෙන් කියන්නේ ο Kyrios μετασόβ ευλογέ μενέ σε εν γυναίξιν. ඒ කියන්නේ වනිතාවන් අතර දෙවියන් වහන්සේ ඔබ ගැන ඔබ ප්‍රේමයෙන් පරිපූර්ණ වූ නිසාම දෙවියන් වහන්සේ ඔබ ගැන ලස්සන වචනයක් කියනවා. ලස්සන වචනයක්, ආශිර්වාදයක්. අපිත් කැමති අපි ගැන කවුරු හරි ලස්සන දෙයක් කියනවාට. අපි කැමති නෑ අපි ගැන කවුරුත් නරකක් කියනවාට. විශේෂයෙන් අපි කැමති අපි ගැන දෙවියන් වහන්සේ ලස්සන වචනයක් කියනවාට. එහෙමනම් අපිත් ප්‍රේමයෙන් පිරිපුන් විය යුතුයි. ප්‍රේමයෙන් පරිපූර්ණ වෙන පුද්ගලයෙක් ලස්සන මිනිස්සෙක්. ඉතින් මේ දේව අම්මගේ මරියතුමීගේ ඒ ආදර්ශය අනුගමනය කරමින් අපිත් මේ මංගල්‍ය දවසේ ප්‍රේමයෙන් පරිපූර්ණ වන්නට කේ හරිතොමෙනේ charity, to be full of charity දිව්‍යන් වහන්සේගෙන් යතිමු. ඔබ හැමෝටම සුබ මංගල්‍යයක් වේවා. ජේසු පිහිටයි.